හරි. හැමෝටම සුබ දවසක් කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අපි අද කතා කරන්න යන්නේ පොලිටිකල් සබ්ජෙක්ට් එක. හරි? පොලිටිකල් විෂය පොලිටිකල් කියන විෂය මාස 4කින් ගොඩ දාගන්නේ කොහොමද? මේක තමයි අපි try කරන්නේ. මාස 4න් කොහොමද අපි මේක ආවරණය කරගන්නේ? එතකොට මේකට අපි හදලා තියෙනවා වෙනම වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙලේ අපි තියරි පාඩම් සියල්ල ඔයාට නරඹන්න පුළුවන් විදිහට මේ වෙනකොට සකස් කරලා දෙනවා. ඒතර ඒ සෑම පාඩමක්ම ඔයාට කටපාඩම් වෙන විදිහට උගන්වලා දෙනවා. ඒතර ඔයාට ඒක බලන්න පුළුවන්. අදත් පාඩමක් ඔයාලට උගන්වන්න අපිට තව චූටි පාඩම් ටිකක් තියෙනවා මේක උගන්වන්න. ඒ උගන්වන පාඩම් ටිකටත් ඔයාලට ඒක සම්බන්ධ වෙන්න පුළුවන් මේ මාසෙත්. ඒතර පළවෙනි පාඩමේ ඉඳන් ටික බලන්න පුළුවන්. දැන් ඒක බැලුවට වැඩක් නැහැ. අපේ පේපර් එක ගත්තොත් ලිඛිත පේපරේ. හරි. ලිඛිත පේපරේ MCQ පේපරේ කියන පේපර් දෙක තමයි කොට දා ගන්න ඕනේ. A level exam එක කොට දා ගන්න. ලකුණු ගන්න. මේකේ සරල සිද්ධාන්තයක් අපි කතා කරත් එහෙම මේ පේපර් දිහා දකින්න විදිය වෙනස් වෙන්න ඕනේ. හැමෝම දකින්න විදියට මේක දැක්කොත් එහෙම මේක හරියන්නේ නැහැ. උදාහරණයක් කිව්වොත් මං කියනවා ප්‍රශ්න 50ක් තියෙනවා MCQ පේපර් එකේ. නිකන් හිතන්න. ඔයාට පේපර් එක ගත්තාම පළවෙනි ප්‍රශ්නේම බෑ. මොකද හිතේ? අමක් නෑ. අපි දෙවෙනි try කරමුනේ. දෙවෙනි එක try කරනකොට දෙකක් බෑ. මොකද හිතේ? වෙන එක try කරමුකනේ. තුනක් බෑ, හතරක් බෑ, පහක් බෑ, හයක් බෑ, හතක් බෑ. දැන් මොකද හිතේ? පේපරේ ලේසිද අමාරුද කියලා බැලුවොත් එහෙම පේපර් එක ඇත්තටම අමාරුයි. තව බලනකොට 6ක් බෑ, 7ක් බෑ, 8ක් බෑ, 9ක් බෑ, 10ක් බෑ. මට කියන්න දැන් පේපර් එක ගැන මොකද හිතෙන්නේ? පේපර් එක අමාරුයි. නේ? හැබැයි ඔයා අමාරුයි කියලා මේ පේපර් එක දකින්නේ ඔය පැත්තට බැලුවොත්. ඔයාට පේපර් එක මේ විදිහට ප්‍රශ්න 10ක් අමාරු නම් මම කියනවා ඔයා මේක අනිත් පැත්ත දකින්න පළවෙනි එක බෑ. ඔයා හිතන්න මේ විදිහට මොකද්ද? හමක් නෑ. මට තව 49ක් තියෙනවනේ. ප්‍රශ්න 50. දෙකක් බෑ. තව 48ක් තියෙනවනේ. තුනක් බෑ. තව 47ක් තියෙනවා. හතරක් බෑ. පහක් බෑ. ඔය විදිහට බැලුවාම 9ක් බෑ. හැබැයි තව වාට කියත් තියෙනවා පුතා 41ක් තියෙනවා. ඔයාලට 10ක්ම බෑ. හැබැයි ඔයාට 40ක් තියෙනවා. ඔයා මේ ඉතිරි 40 හරියට ගහගන්න. එතකොට ලකුණු කීයද? 2යි. 42න් ගොඩ කරාම පුතේ ලකුණු එනවා කීයක්ද? 80ක්. ලකුණු 80ක් කියන්නේ මයි පිටියෝ ඒකක්. ඒ නිසා මේ සබ්ජෙක්ට් එකට බය වෙන එක නෙමෙයි වැදගත්. සබ්ජෙක්ට් එක හරියට ඉගෙන ගන්න එකයි වැදගත්. ඒක තමයි මේක වෙන්න ඕනේ. හරි. මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ඕනේ. එතකොට මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ගියාම ඔයාට මෙන්න මේ දැක්ම හරි වැදගත්. MCQ පේපර් එක කොට දාගන්න. හැබැයි ඔයාලා ලිඛිත පේපර් එක කොට දාගන්න නම් අනිවාර්යෙන්ම විභාග පරීක්ෂකවරුන් භාවිත කරන මොනවද ඒකට අපි කියන්නේ? මාකින් ස්කීම් එක. මට පොඩ්ඩක් මේකේ පාට කියන්න පුතේ. හොඳ පාටක්, පේන පාට ටිකක් ආ. තාම පොඩ්ඩක් මේ ගොඩ දවසකින් මේ පාවිච්චි කරන්නේ. ඒ හින්දා දැන් පාටවලුත් දන්නේ නැහැ. හරි. මාකින් ස්කීම් එකට අනුව උත්තර ලියන්න පුළුවන් වෙන්න ඕනි. මෙන්න මේ දෙක කොට ගියොත් තමයි පේපර් දෙකම කොට යන්නේ.
හැබැයි මේකට පාඩම් 15ක් තියෙනවා. මේ පාඩම් 15න් මම ඔයාලට මේ පාඩම් 15 මම ඔයාලට උගන්ලා දෙනවා A4 කොළ 20කට. කොළ දෙක කිව්වද 20යි. මේ කොළ 20 පුළුවන් නම් මෙන්න මේ MCQ පේපරේ ප්‍රශ්න 50 ගන්න පුළුවන්. ලිඛිත පේපරේ ප්‍රශ්න 10න්මයි පුතේ ලියන්න ඕනි 5යි අනිවාර්යෙන්ම ලියන්න පුළුවන්. එච්චර වෙන්න ඕනේ. ආන් ඒකට එහෙනම් ඔයා පාඩම් කරන්න ඕනි. ඇත්තටම A4 වල 20ක් වගේ පොඩි ක්‍රමයක්. හැබැයි ඒක අපි හදලා තින්නේ ලස්සන කලාවක් එකතු කරලා. ඒකේ තියෙන ඉතින් පාඩමේ වැදගත් එක දෙයක් තියෙනවා. පන්තියේ අද හිටියානම් ඒක හොඳට මතක තියාගන්න. අද හිටියානම් අද පාඩම් කරන්න ඕනි. හෙට පාඩම් කරන්න තියෙන එක නම් පොලිටිකල් එක කොට දාගන්න හොඳ ක්‍රමයක් නෙවෙයි. right. මෙච්චරයි කතාව තියෙන්නේ. මේකේ මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න. ඊට පස්සේ අපි යනවා මොකටද පුතේ? පාඩම කතා කරන්න. ආන බලන්න තේරිච්ච අය hands up එකක් chat එක on ඕන කෙනෙක්ට ඕන chat එක දාන්න පුළුවන්. message එකක් දාන්න බලන්න මොනවද තියෙන්නේ කියලා ගැටලු. හරි. එතකොට අපි අද ඔයාලට කතා කරන්නේ සමාජවාදය කියන මාතෘකාව. ඉතා වැදගත් ටොපික් එකක්. මේක සාමාන්‍ය විභාගෙට අහන ටොපික් එකක්. ඉතින් සමාජවාදය කියන එක තමයි අපේ ටොපික් එක අද කතා කරන්නේ. ඔය දන්න අය බලන්න. සමාජවාදය මේක විභාගෙට අහනවා. මොකද මේ පාලන ක්‍රමයන් ගැන කතා කරනකොට මේක අපිට ඕනි. හරි. සමාජවාදය කියන්නේ ඇත්තටම මතවාදයක්. හැබැයි මම අද ඔයාලට මේක ලස්සන විදිහකට කියලා දෙනවා. මුලට ගිහිල්ලා ලෝකේ මතවාද කොහෙන්ද ආරම්භ වුනේ? මොනවද මේ මතවාද කියන එකත් එක්ක මම මේක කතා කරන්න හිතුවා. හැබැයි මේ මතවාද තුල කතා කරනකොට ඇත්තටම අපිට තියෙනවා සමාජවාදී රාජ්‍ය. මම මේ මතවාද වලින් පටන් ගන්න රාජ්‍ය කියන ටොපික් එක තමයි එන්නේ. චුට්ටක් ඒක ඔයා මුලින්ම මේ නිසා අවබෝධ කරගන්න ඕන. කොහොමද මාතෘකාව ගැලපෙන්නේ කියලා. නෑ බලන්න. පුතේ ලෝකයේ මුලින්ම රට පාලනය කරන්නේ රජ කෙනෙක්. අද රට පාලනය කරන්නේ රජ කෙනෙක්. මෙයා හිටියේ මොන සේවසේද කියලා බැලුවොත් එහෙම 17 සහ 18 වන සේවසේ තමයි මේක සිදු වෙන්නේ. කොහෙද? ලංකාවේ නම් නෙවෙයි. කොහෙද සිදුනේ? යුරෝපයේ. කොහෙද? යුරෝපයේ. හැබැයි මේ පාලකයා පාට කූර ඒකාධිපති පාලකයෙක්. ඊට පස්සේ නමුත් ඔන්න දෙනවා පළමු වන ජේමිස්, පළමු වන චාල්ස්, දෙවන ජේමිස්. හැබැයි වැඩක් නෑ බොරුවට පාඩම් කරලා අපි පාඩමට අදාළ ටික පාඩම් කරගන්න ඕනේ. හැබැයි මේක පොලිටිකල් ඉගෙන ගන්නකොට මේ ඔය එක සිදුවීම් ඉගෙන ගන්න. ඒතකොට ආට මේක ඇත්තටම MCQ ප්‍රශ්න එහෙම ගැටලුවක් වෙන්නෙම නැහැ. දැන්
පළමුවට ජේම්ස් රජතුමා යුරෝපයේ හිටියේ. අර MCQ ගහ ගන්න හොඳම දේ තමයි මේකේ කතාවල තියෙන්න ඕනිය. කොයි කාලෙද 17 සහ 18 වෙනි සියවසේ යුරෝපයේ. හරි. මේ ඉන්න රජතුමා පට්ට කූරයි. අසාධාරණ බදු අය කරනවා. මිනිසුන්ට දැඩි නීති යොදවනවා. ඉතින් එයා තමයි රටේ නීති හදන්නේ. අද නම් අපි නීති හදනවට කියන්නේ මොකද පුතේ? ව්‍යවස්ථාදායකය. තම ව්‍යවස්ථාදායක බලතල නීති සම්පාදිත බලය. එයා තමයි ක්‍රියාත්මක කරන්නේ. අපි කියන මොන බලයද? විධායක බලය. තමයි විධායක බලයක් හම්බෙලා තියෙන්නේ. නීති ක්‍රියාත්මක කරන්නේ කවුද? රජු. එයා තමයි ඒවා හරියද වැරදිද බලන්නේ. අපි කියන මොන බලතලද? ආධිකරණ බලතල. එහෙනම් ඇත්තටම ගත්තොත් එහෙම ප්‍රධාන බලතල තුනයි. මොනවාද? ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ. ඒ කියන්නේ ආණ්ඩුවේ බලතල තුනම. ආණ්ඩුවේ බලතල තුනම තිබුණේ කවුරු සතුවද පුතේ? රජු සතුව. එනිසා රජතුමා කියන්නේ පට්ට කෲර ඒකාධිපති පාලකයෙක්. මෙන්න මෙහෙම ගත්ත රජතුමා උපදේශක සභාවක් හිටියා. එයාගේ නම තමයි රාජ්‍ය සභාව. හැබැයි රාජ්‍ය සභාව කියන දේවල් කවදාකවත් ඇහුවේ නැහැ. මේ රාජ්‍ය සභාවේ ඉතින් කිසිදු නිදහසක් තිබුණේ නැහැ. නිදහසක් නැහැ. කිසිදු විදියකින් නැහැ. ඒ නිසා හැම වෙලේම මේ දෙගොල්ල අතර මොන ආයත කරනවද? ගැටුම් මරා ගන්නවා. වලිදා ගන්නවා නේද? ආගේ වගේ දේවල් වෙනවා. ආගේ ගැටුමකින් හරියටම පුතේ 1688 මෙන්න මේ රජතුමාව ඝාතනය කරනවා. රජතුමාව මරනවා. ආන්ගේ රජතුමාව මරපු එක අපි හඳුන්වනවා 1688 මොන විප්ලවය කියලාද? ඉංග්‍රීසි විප්ලවය කියලා. කියන බෑනේ මොකද කියන්නේ? 1688 මොන විප්ලවයද පුතේ? ඉංග්‍රීසි විප්ලවය. මෙන්න කතාව. ලස්සන කතාවක්. හරි. හරි. මෙන්න බලන්න. ටොපික් එක නම මොකද්ද? සමාජවාදී. අපි මුලට ගියා. ලෝකයේ මතවාද ආරම්භ වෙන කලින් ලෝකයේ ප්‍රධානතම පාලකකමක් තිබුණා. මොකද පාලනය නම? රජ කෙනෙක් පාලනය කළේ. ඒ සමක් මොකද්ද පුතේ? රාජාණ්ඩුවාදී පාලනය. කොහෙද සිදුුනේ? 17 සහ 18 වෙනි සියවසේ. කොහෙද? යුරෝපයේ. මෙන්න පාලකයන්ගේ රජතුමා එයා නීති හදනවා, නීති ක්‍රියාත්මක කරනවා, නීති විවරණය කරනවා. ඒ කියන්නේ පුතේ රටේ ගත්තොත් එහෙම ප්‍රධාන බලතල තුනම රජසතු වුණා. එයා ආණ්ඩුවේ බලය ඔක්කොම තිබුණ නිසා ඒකාධිපති පාලකයෙක් වුණා. හැබැයි එහා පැත්තෙන් හිටිය මොන සභාවද? රාජ්‍ය සභාව. දෙගොල්ලන් අතර හැමදාම ගැටුම්. ඒ ගැටුම කියන රජතුමාව ඝාතනය කළා. ඒක අපි හඳුන්වනවා 1688 ඉංග්‍රීසි විප්ලවය. මොකක් දිනා ගැනීමටද පුතේ සටන් කළේ? නිදහස. කදිනා ගන්නද? නිදහස. නිදහස කියන වචනය ලතින් භාෂාවෙන්. මොකද භාෂාව නම් කියන බලන්න. ඉතින් එහෙම නෙවෙයි. මොකද්ද? ලතින්. ලතින් භාෂාවෙන් හැඳින්වෙන්නේ පුතේ ලිබර්. ඒ අනුව මොකද්ද? ලිබරල් වාදය. රයිට්. ලිබරල් වාදී සමාජය දිහා බලනකොට හොඳ තේරෙනවා මොකද්ද? ලිබරල් වාදී සමාජය. මේ බලන්න. ලිබරල් වාදී සමාජය කියන එක දිහා බලනකොට එනම් ලිබරල් වාදයේ නිර්මාණය වෙන්නේ මයි දරුවෝ නිදහස කියන සාධකය පදනම් කරගෙන. කාගෙන්ද නිදහස ඉල්ලුවේ? රජතුමාගෙන්, රාජාණ්ඩුවාදෙන්, අර ඒකාධිපති පාලකයාගෙන්. යාගෙන් නිදහස ඉල්ලුවා. බෑ ඔයත් එක්ක කරන්න බෑ. නිදහස දෙන්න. ඒ අනුව පුතේ ඒ සමාජයේ නිදහස ගත්තට පස්සේ මිනිස්සු කැමති විදිහට වෙළඳාම් කරන්න ගත්තා. ඕන තරම් තමන් කැමති ප්‍රමාණයට තමන් වෙළඳාම් කරනවා. ආගම වෙළඳාම් කරන එකේ තිරිසක් ධනවත් වෙනවා. අනිත් අයමයි පුතෝ
මොනවා වෙනවද? නිර්ධන වෙනවා. ආන් සමාජයේ පන්ති දෙකක් නිර්මාණය වෙන එකක් මොකද්ද? ධනපති පන්තිය. මොකද පුතේ දෙක නිර්ධන පන්තිය. එහෙනම් ධනවාදී සමාජයේ පන්ති දෙකයි. එකක් ධනපතියෝ, දෙවෙනි එක පුතා නිර්ධනයෝ. මේ බලන්න. ධනපති පන්තිය දිහා බලනකොට සමාජයේ අඩුවෙන් ඉන්න ධනපතියෝ. දැන් ධනපතියෙක් නම් මෙහෙම වෙන්න ඕන. ඔයා ධනපතියෙක් නිකන් හිතලා බලන්න. ඔයා කෝටිපතියෙක් එහෙමද? තාත්තා ඔයාගේ කෝටිපතිය. ඔයාට මෙහෙම හිතනවාද හෙට උදේ නැගිටලා ඉස්කෝලේ යන්න ඕනේ. අද මොන කාර් එකේද යන්නේ? රතු එකේද, නිල් එකේද, සුදු එකේද හිතනවා. නෑ අද මට කාර් එකේ ගිහිල්ලා හරියන්නේ නැහැ. මම අද තාත්තගේ චොපර් එකේ යනවා. එහෙම හිතනවද? එහෙම යනවද? අපිට වෙන්නේ මොකද? පාරට ඇවිල්ලා CDB බස් එක එනකම් බලන් ඉන්නවා. අද බස් එක තාම නෑනේ. බලන් ඉන්න බස් එක එනකම්. එහෙනම් අපි ධනපතියද නිර්ධනයෝද? නිර්ධනයෝ. නිර්ධනය වැඩි. නිර්ධනය ඉන්නවා 90ක්. ධනපති ඉන්නේ සිරිපුතේ කීයද? 10යි. මේ නිර්ධනය තමයි වැඩ කරන්නේ. මෙයාලා අපිට කියන්න පුළුවන් තව නම කම්කරුවෝ. එයා තමයි කම්කරුවෝ. ඒ කියන්නේ ලෝකයේ පළවෙනිට අතන ලිබරල් වාදය කියන මතවාදය. ලිබරල් වාදය කියන මතවාදය මයපතේ ආරම්භ වෙලා ඒකෙන් සමාජයේ කොටස් දෙකක් බෙදලා සුළු පිරිසක් මයපතේ සතුටින් ඉන්නවා, සැප විඳිනවා, බහුතරයක් මයපතා මොනවා වෙනවද? දුක් විඳිනවා. ඒ නිසා මෙන්න මේ කම්කරුවෝ මේ තම කෙටියෙන් ටිකක් යන්නේ කතාව. මොකද මගේ රාජ්‍ය පාඩම මම මේක ආපු විදිය දුර පෙන්නුවේ. එතකොට මෙන්න මේම ආපු කම්කරුවෝ මෙන්න මේ ධනපතීන් කෙරෙහිව හරියටම 1917 රුසියානු විප්ලවය සිදු කරනවා. කාගේ නායකත්වයෙන්ද? රුයියි ලෙනින්ගේ නායකත්වයෙන්. අංගයේ අංග ලොව ප්‍රථම සමාජවාදී රාජ්‍ය 1917 රුසියාව බවට පත් වෙනවා. right? මේ තියෙන්නේ මම පුතේ සමාජවාදය කියන එක ආරම්භ වුණු විදිහ. මෙතනින් තමයි සමාජවාදය කියන සංකල්පය ලෝකෙට එන්නේ. මෙන්න මේ කම්කරුව හදපු පාලනය. එයාලා පෞද්ගලික දේපල ක්‍රමය ප්‍රතික්ෂේප කරලා හදන පොදු දේපල ක්‍රමය මත පදනම් වෙලා හදනවා මතවාදයක්. ඒක අපි හඳුන්වන්නේ මොකද්ද? සමාජවාදය. මේකට තව නම් තියෙනවා. ඒ නම් ටික හැදෙන විදිහත් එක්ක ඊළඟට පාඩම කතා කරනවා. මේ තමයි පාඩමේ ආරම්භය ආපු විදිහ. හැබැයි හැඳින්වීමකට ලියනකොට ඔච්චර දුර ලියන්න ඕනේ නැහැ. සමාජවාදයේ කෙලින්ම මෙතනින් පටන් ගත්තාම හරියි. මොකද්ද? ධනවාදී සමාජයට එරෙහිව නිර්මාණය වුණා කියන තැනින්. හැබැයි ඔයා ධනවාදී කියන එක ආපු විදිහත් චුට්ටක් දැනගෙන යන්න ඕනේ. මොකද අපිට ලිබරල් වාදය කියලා වෙනම මතවාදයක් තියෙනවා. ඒක අයිඩියා එකක් නෙදිලා මේකට. එහෙම හරි ගන්නේ නම් ඒක රහ. නැත්නම් අපි පන්තියේ ඔක පිළිවෙලට අපි එන්නේ ලිබරල් වාදය උගන්වලා තමයි සමාජවාදය උගන්වන්නේ. අද ඉතින් ප්‍රී පන්තියක් නිසා මම හැමෝටම ආසයි දෙන්න ලස්සන පාඩමක් ගෙනාවා. තියෙන ඕන ප්‍රශ්න අහන්න පුළුවන් සබ්ජෙක්ට් එක සම්බන්ධව දාන්න බලන්න තේරිච්ච අය හෑන්ඩ්ස් අප් එකක්. යන්න බලන්න තේ. Oh, I see. හරි මේ බලන්න එතනින් එහාට බැලුවහම අපි යම්
මෙන්න මේ සමාජවාදය ගැන කතා කරන්නේ. මම ඒකට ඔයාලට කියලා දෙන්නේ හරි ලේසි චාර්ට් ක්‍රමයක්. ගන්න කොලයක් ෂෝට් කට් එක තියෙන දරුවන්ට නම් කොලයක් අවශ්‍ය නැහැ. ගන්න කොලයක් බෙදා ගන්න ඕනියා කොටස් වලට. ඉරි ගන්න තියාක් ඇති. පේන්නේ නැහැ. බලනකොට ගහ ගන්න 6ක් ඉරි. පිළිවෙලට තියෙනවා නේද ඉරි. හරි කෙලින් එකක් ඇදයි. ඒක ඔක්කොම ඇදයි නැද්ද පුතේ? ස්ක්‍රීන් එකේ නම් ක්‍රමයක් ඇදයි. තම හොයාගන්න මම හරියට දන්නේ නැහැ. අපි පුළුවන් විදිහට අඳිනවා. මොනා කරන්නේ? පුළුවන් විදිහට වැදගත් නැද්ද? හරි. මේ බලන්න. මගේ දරුවෝ මේ සමාජවාදය දැන් ඔය අපි ඉස්සලා කිව්ව ඔය ඇති වුණා කියවන ලෝකයේ ඔය සංකල්පය ඇති වුණු එකක් තියෙනවා. සමාජවාදී මං කිව්වේ ධනවාදී සමාජයට එරෙහිව මතවාදයක් ගොඩනගෙනවා. ඒක තමයි සමාජවාදය අපි කියවනේ. ඔය මතවාදය ඇති වෙන්න කලින් ඔක ඇති වෙන්න කලින් ඔහොම එකක් වෙනවා කියවලා කියපු කෙනෙක් හිටියා. එයාගේ නම තමයි කාල් මාක්ස්. මොකද නම? කාල් මාක්ස්. හරි. කාල් මාක්ස් කියන දාර්ශනිකයා තමයි පුතේ සමාජවාදය කියන සංකල්පය පිළිබඳ සමාජවාදය කියන සංකල්පය පිළිබඳ ප්‍රධාන විදිහට අදහස් කියන චින්තකය. මෙයාත් එක්කම තව කෙනෙක් හිටියා ෆ්‍රෙඩරික් එන්ගල්. අපි තව ටිකකින් යාලා ගැන කතා කරමු. එතකොට කාල් මාක්ස් මේ පිළිබඳව කිව්වා එයා විසින් ලියන ලද පොතක. මොකද පොතේ නම? පොතේ නම තමයි ප්‍රාග්ධනය. හරි? මොකද පොතේ නම? ප්‍රාග්ධනය. මෙයා ප්‍රාග්ධනය කියන පොතේ කියනවා මේ සමාජයේ යුග ගණනාවක් තියෙනවා. ඒකේ පළවෙනි යුගයේ නම තමයිලු ප්‍රා-කොමියුනිස්ට් යුගය කියලා දෙන්නම්. ප්‍රා-කොමියුනිස්ට් යුගය. දෙවෙනි යුගයක් තියෙනවා පුතේ. ඒකේ නම තමයිලු වහල් යුගය. මොකද කියන්නේ බලන්න. වහල්. ඔයා කොලයක් අරගෙන මේ chart එක මේ විදිහට ගහගෙන මේක ෆිල් කරොත් ඔයාලට පුළුවන් සමාජවාදී කියන එක ඕනම ප්‍රශ්නයක ඔයාලට ඕන නම් මෙතන ඉඳන් අදහන්න පුළුවන් සමාජවාදයේ තියෙන රාජ්‍ය පිළිබඳ තියෙන ඕනම ප්‍රශ්නයකට මේකෙන් උත්තර දෙන්න පුළුවන්. ලියන එකක් පුළුවන්. ඒක පොඩි ක්‍රමයක්. ඒක ඇත්තටම කලාවක්. හරි. එයාගෙන ඊළඟ සමාජය නම තමයිලු වහල් වැඩවසම් සමාජයලු. වැඩවසම් සමාජය. ඊළඟට තුනාලු අපි දැන් ඉන්න සමාජය මොකද පුතේ? ධනවාදී සමාජය. එයා කියන ධනවාදී සමාජයෙන් පස්සේ ඇති වෙනවලු ලෝකේ සමාජවාදී සමාජය. සමාජවාදී. ඊළඟට ලෝකේ ඇති වෙනවලු කොමියුනිස්ට් සමාජ ක්‍රමයක්. බලන්න යුග කීයක් කියලාද? 6ක් කියලා. ඔන් එනම් කාල් මාක්ස් සමාජයේ යුග 6ක් කියනවා. මොනවාද ඒක? ප්‍රා-කොමියුනිස්ට් අහන විභාගෙට 2019 A level paper MCQ එකක් තියෙනවා. කාල් මාක්ස්ගේ මේ ඓතිහාසික භෞතිකවාදය නැත්නම් මේකට අපි කියනවා මිනිස් ඉතිහාසය පිළිබඳ ඓතිහාසික භෞතිකවාදයේ එච්චර වට දාලා තිබුණේ නැහැ. ඔක තිබුණේ
සමාජවාදී යුග ගණනකි ඒ යුග කොහොම හරි යුග දෙකක් තමයි හල තිබ්බේ. මේව තමයි යුග. මොනවද කියලා බලන්න එක. ප්‍රාග් කොමියුනිස්ට් වහල් වැඩවසම් ධනවාදී සමාජවාදී කියන බෑ මොකද? ප්‍රාග් කොමියුනිස්ට් වහල් වැඩවසම් ධනවාදී සමාජවාදී. ඔය තමයි යුග. හරි. කියන්න බලන්න. මෙන්න මේ යුග 6 මම එහා පැත්තට ගාවා තව chart එකක්. ලේසි ක්‍රමයකට මේක. මේ යුග 6 ගැනම ඉගෙන ගන්න පුළුවන්. MCQ අහනවා, ලිඛිත එකක් අහනවා, දෙකම අහනවා. කල තුනක් පාවිච්චි කරන්න. ඒතකොට මේක පාඩම් කරගන්න ලේසි. මේකේ පළවෙනි එක උඩින් ඒ ටිකක් පිළ කරගමු. පළවෙනි එක පන්ති සමාජ ක්‍රමයක තියෙන පන්ති තේරුම තේරෙයි තව චුට්ටක් දුර එනකොට තේරෙන්නේ නැත්තම් පන්ති මේ සමාජයේ තියෙන බෙදීම අර පියන මොනවාද පන්ති දෙක පෞද්ගලික දේපල තියෙනවා මොන දේපලද පුතේ පෞද්ගලික දේපල හරි ඊට පස්සේ සූරා කෑම් තියෙනවා මොනවද තියෙනවද සූරා කෑම් එක පාටින් සුදු පාටින් ඉඳලා පේනවත් හරි නේද අවශ්‍ය මේක එළිය වදිනවා ඒකයි හරි මම ලියලා තියෙන්නේ මේක එක පහලට හරි මම බලන්න මම chart එක ගහන්නත් මේ හොයාගන්න බැරුව හරි නේද පුතේ අපි කෙටි ක්‍රමයක් කරගත්තා පේනවා පන්ති පෞද්ගලික දේපල සූරාකෑම ඊට පස්සේ මොකද්ද පන්ති වෛරය ඊට අවසන් තියෙන මොකද්ද රාජ්‍ය මුලින්ම ගාවෙලා හරි දෙන්න උලක් නෑ හතර පැත්තෙම ගහමුකෝ නේද මේ හරි බලන්න දැන් අපි මේක ෆිල් කරනවා මේක හරි සරලයි ඈ ඔය එන්න කට්ටක් කාලේ ඉගෙන ගත්ත සමාජවාදය මේ chart එක ඇතුලේ තියෙනවා ඒක ක්‍රමයක් සරලව ඉගෙන ගන්නවා කියන්නේ අතරම ක්‍රමයක් නැත්නම් ඉතින් එන්න නෝට් කොට ආරියක් පාඩම් කරන් එන්න ගේමක් හරි මම බලන්න පුතේ කාල් මාක්ස් කියන සමාජයේ මුල්ම සමාජයේ ප්‍රාග් කොමියුනිස්ට්ලු ප්‍රාග් කියන්නේ ප්‍රාථමිකයි ඒක හරියට පාවිච්චි කරලා දෙන්නේ මොට ගල් කෑලි මොට ලී කෑලි වගේ දේවල් තමයි අපි ආදෙ තිබිලා තියෙන්නේ ඒ සමාජයේ මිනිස්සුන්ට පොදු අරමුණු තිබුණේ පෞද්ගලික අරමුණු නෑ මගේ කියලා දේවල් නෙවෙයි තියෙන්නේ බහුතරය තියෙන අපේ දේවල් මොනවද දැන් දිනවනේ මගේ ගෙදර මගේ වාහනේ මගේ මහත්තයා මගේ නෝනා නැද්ද අපිට නෑ හරි එතකොට මගේ හැබැයි එදාට පිට දෙන්නේ අපේ ගෙදර අපේ දරුවෝ වෙන්නත් පුළුවන් නේද මේ සමාජෙ ආහාරය තමයි එකම ප්‍රශ්නේ මෙයාලට තිබුණේ හැබැයි මෙයාලා ආහාර කියන එක පදනම් කරගෙන සාමූහික වෙලා ඒකේ වචනේ තේරුම තමයි කොමියුනිස්ට් සාමූහිකයි ඒ සාමූහික පිරිස ඒ සමාජයේ තුන කිසිම බෙදීමක් නැහැ පන්ති නැහැ බෙදීම් නැහැ අද දිනවල ධනපති පන්තියයි නිර්ධන පන්තියයි එහෙම නැහැ බෙදිලා නැහැ පෞද්ගලික දේවලක් නැහැ පොදු දේවල් තියෙන්නේ ඒකේ හැමෝටම පොදු අපේ දේවල් අපේ ගෙදර අපේ දරුවෝ හරි අපේ දේවල් තමයි තියෙන්නේ එරපි කියන මොනවාද පොදු දේපල ලැග් වෙනවද බන්දරෝ හරි මොකද්ද මල්ලි ඉන්න පෙන්නේ නැහැ ෆෝන් එක
හරි ඔයාලා පේනව නේද මෙතන බෝඩ් එක? චුට් මැසේජ් එකක් දාන්න මම නේද? අපේ ස්ක්‍රීන් එකයි chat එකයි පේනවද? නෑ මට පේන්නේ නැතුව ගියා බෝඩ් එක. හරි ආගන්න එක. එතකොට අපේ දේවල් තමයි තියෙන්නේ. මගේ දේවල් නෑ. ඒක තමයි ප්‍රාග් කොමියුනිස්ට් සමාජයේ ලක්ෂණය. එහෙනම් ඒක ගත්තොත් ඇත්තටම කිසිම බෙදීමක් නැහැ. පෞද්ගලික දේපල නැහැ, පොදු දේපල තියෙන්නේ. නේද? හැබැයි මේ සමාජයේ මිනිස්සු ආහාර සඳහා එකමුතු වුණා. ඔයා හිතන්නකෝ ඉස්සරහට යනකොට සතෙක් මරා ගන්න ඕනේ සාමූහිකයි. මෙයාලා එකමුතුව ක්‍රියා කරා. හැබැයි ඒ වගේ සූරා කෑමුත් නැහැ. එකෙක් අනිත් එකාගේ ශ්‍රමයේ සූරකට කන්නේ ඒවනේ. එසා වෛරයක්වත් නැහැ, තරහකුත් නැහැ, පන්ති වෛරයක් නැහැ. ඒ වගේම රාජ්‍යකුත් නැහැ. කවුද මේ කියන්නේ? කාල් මාක්ස්. කොතන ඉඳන්ද කියන්නේ? මේ ධනවාදී සමාජය ඉඳන් කියන්නේ. මේ ඉන්නේ කාල් මාක්ස්. මෙයා මෙතන ඉඳන් තමයි කතාව කියන්නේ. එහෙනම් එයාට ඒව කියන්න පුළුවන්. ඒව වෙලා තියෙනවා සමාජ ඉතිහාසයේ දිහා බලුවම හරි. අවුලක් නැහැ. වෙලානේ. ඊට පස්සේ එයා කියනවා ඇති වුණාද සමාජයක්? එයා කියන ඒවා අධ්‍යයනය කළා ඒවා කියනවා. එයා කියනවා සමාජයක් ඇති වුණාද? ඒක තමයි වහල් සමාජයලු. ඒක කොටස් දෙකකට බෙදලා තිබ්බලු. එක පිටසක් වහලාලු. වහලා. අනිත් එක වහල් හිමියා. මොකද කොටස් දෙක? වහලා සහ වහල් හිමියා. මීයා එහෙම නෙවෙයි. අද පුතේ වහලායි වහල් හිමියයි. අපි ඒක වෙන පාඩකින් ගමු. ඒක තවත් තුනයි නේ. පාඩ තුනක් පාවිච්චි කරමු. වහලා සහ කවුද? ඇරලා. ඇරලාද නැහැ. වහල් හිමියා. ඕන සමාජයේ කොටස් ටිකයි. පේනව නේද ඒකලා එක? මම හිතනවා පේනවා කියලා. හරි එකක් වහලා අනිත් එක වහල් හිමියා. වහලා සහ වහල් හිමියා. හරි. දැන් ලොකු කරන්නේ මතක් වෙන්නේ. එයා කියනවා ඒ සමාජයේ පස්සේ සමාජය දිහා බැලුවාම ඒකෙන් පස්සේ සමාජය. ඒක වැඩවසම්ලු ඒකෙත් පන්ති දෙකක් තියෙනවා. ඒකෙත් පන්ති දෙකක් තියෙනවලු. මොනවාද පන්ති දෙක? එයා කියන එකේ රදලයා සහ ප්‍රවේණිදාස කියලා. එකක් රදල අනිත් එක ප්‍රවේණිදාස. රදල සහ ප්‍රවේණිදාස. ඊට හොඳ කල එකක් කියනවා. කොළ හරියට. රදල සහ ප්‍රවේණිදාස. හරි. එන බලන්න තාපාර. මට මේක පේන්නේ මේ ස්ක්‍රීන් එකේ පේනවා අඩුයි කියලා. බලන්න. මෙන්න එතනින් පස්සේ එතනවල සමාජයේ කොටස් දෙකක්. මොනවාද කොටස් දෙක? එකක් තමයි වහල් සමාජය. වහල් සමාජයේ මයිපතේ තියෙන පන්ති දෙකක්. එකක් මොකද්ද? වහලා. අනිත් එක වහල් හිමියා. අනේ මොනේ නේද? දෙවෙනි එක ගත්තාම වැඩවසම් සමාජයේ තියෙනවලු වැඩවසමගේ පන්ති දෙකයි. එකක් රදලයා, ඉතින් එක ප්‍රවේණි දාස. එකක් රදල අනිත් එක ප්‍රවේණි දාස. ඊළඟට ගත්තාම මම පුතේ එතන දැන් තියෙන සමාජයේ කියලාම තමයිලු ධනවාදී සමාජය. ධනවාදී සමාජයේ පන්ති දෙකයි වර කලින් ඉගෙන ගත්තා. ධනපති පන්තියයි නිර්ධන පන්තියයි. මොනවාද? ධනපති පන්තියයි නිර්ධන පන්තියයි. මෙන්න මේ සමාජ තුනේම ඉතිරි ලක්ෂණ ටික එක විදිහක්. මොකක්ද ලක්ෂණය? ලක්ෂණය තමයි මේ සමාජ ක්‍රම තුනේම හරි පෞද්ගලික දේපල තියෙනවා. සූරාකෑමක් තියෙනවා. පන්ති වෛරයකුත් තියෙනවා. රාජ්‍යකුත් තියෙනවා. තියෙන්නේ පන්ති තියෙනවා, පෞද්ගලික දේපල තියෙනවා, සූරාකෑම් තියෙනවා, පන්ති වෛරය තියෙනවා,
රාජ්‍ය තියෙනවා. හරි පන්ති පෞද්ගලික දේපල සූරා කැම්ප් පන්ති වෛරය හා රාජ්‍ය කියන ඒවා තියෙනවා. කාල් මාක්ස් කියන මේ සමාජයේදී හරි මේ සමාජ ක්‍රමයේදී මය පුතේ මේ ධනවාදී සමාජය තුල මාක්ස් සිටිය උතන මේ ධනවාදී සමාජය තුළ මේ ධනපති පන්තියයි නිර්ධන පන්තියයි අතර ඇති වෙන ගැටුමෙන් නැත්නම් මෙයාට කියනවා පුතේ කම්කරුවෝ මේ කම්කරුවෝයි ධනපතිය අතර ඇති වෙන ගැටුමෙන් මේ ධනපතියම්ම පරාජය කරනවා. මේ ධනපතියම්ම මොනවා කරනවද? පරාද්දනවා. ඒ අනුව දේශපාලන බලය රට පාලනය කිරීමේ බලය දේශපාලන බලය මේ කම්කරුවෝ ගන්නවා. මොකද වෙන්නේ ධනවාදී සමාජයේදී ධනපති පන්තියයි නිර්ධන පන්තිය අතර සටනේදී මේ නිර්ධන පාන්තිකයෝ මේ ධනපති පාන්තිකයන්ගෙන්මයි පුතේ මොනවද කරන්නේ දේශපාලන බලය ලබාගෙන එයාලා හදනවා අලුත් පාලන ක්‍රමයක්. පෞද්ගලික දේපලක් නිසා තමයි මේ ඔක්කොම ගැටලු තියෙන්නේ. එහෙනම් අපි හදනවා පොදු දේපල ක්‍රමය. මොන දේපලද? පොදු දේපල ක්‍රමය. ආපුතේ ඇත්තරම ලෝකේ එහෙම එකක් නිර්මාණය වුණා 1917 රුසියානු විප්ලවයෙන් V.I. ලෙනින්ගේ නායකත්වයෙන්. හැබැයි අවුලක් තිබුණා. මොකක්ද අවුල? අවුල තමයි කාල් මාක්ස් මේ වෙනකොට නම් මැරිලා. දැන් මුලින් මේ කතාව කාල් මාක්ස් කියද්දි මිනිස්සු hina වුණා. ඇයි? මේවා වේලා ධනවාදී මෙතන ඉඳන් කියන්නේ අනාගතේ ලෝකේ කවදා හරි මෙහෙම වෙනවා කියලා කියනවා. හැබැයි මෙහෙම වෙනවා කියලා කිව්වාට කවුරුත් ගණන් ගත්තේ. දැන් මරුණාට පස්සේ වෙනවා උනාට පස්සේ කාල් මාක්ස්ව අදහන්න පටන් ගන්නවා මිනිස්සු. මාක්ස් කියන්නේ දෙයියෙක් මාර පොරා. එන්න තියෙන දෙයක් හිතලා කිව්වේ. කාල් මාක්ස් එහෙම දැනෙන්නේ. දැන් කාල් මාක්ස් තමයි මැරිලා මිනිස්සුන්ට එහෙම දැනන වැඩක් නැහැ. ආන්නේම සමාජයක් ඇති වුණා 1917 රුසියානු විප්ලවයෙන් V.I. ලෙනින්ගේ නායකත්වයෙන්. ඊට පස්සේමයි පුතේ 1949 චීනය සමාජවාදී රාජ්‍යයක් බවට පත් වෙනවා. ඒ වගේම 1959 කියුබාව සමාජවාදී රාජ්‍යයක් බවට පත් වෙනවා. ඊට පස්සේ එක දිගට ලෝකයේ සමාජවාදී රටවල් තියෙනවා. ඇල්ගේරියාව, බල්ගේරියාව, චෙකස්ලෝවාකියාව, ඇල්බේරියාව, ජර්මනිය, ඇෆ්ගනිස්තානය, පෝලන්තය මේ එක දිගට සමාජවාදී ඇති වෙන්න ගන්නවා. අන්න මේක ලෝකෙට මෙහෙම ව්‍යාප්ත වෙගෙන යනවා. ආන්ගේ ඇතිවුණු සමාජවාදී රටවල අන්නේ රටවල තිබුණු ලක්ෂණ දිහා බැලුවොත් ඒ රටවල් අර අනිත් රටවල් වලට වඩා පුතේ වෙනස්. ඇයි වෙනස්? ඒකේ පන්ති බෙදීමක් නැහැ. පන්ති නැහැ, බෙදීම් නැහැ. බෙදීම් නැහැ. පෞද්ගලික දේපලකුත් නැහැ. එහෙනම් තියෙන මොන දේපලක්ද? පොදු දේපල ක්‍රමයක්. මතක තියාගන්න ඕනවා. මොන දේපලද? පොදු දේපල ක්‍රමයක් තියෙනවා. සූරා කෑමකුත් නැහැ. ඒවනේ. එනිසා පන්ති වෛරයකුත් නැහැ. ඒ වගේමයි පුතේ රාජ්‍යකුත් නැහැ නෙවෙයි රාජ්‍යයක් තියෙනවා. රාජ්‍යයක් තියෙනවා. ඇයි රාජ්‍යයක් තියෙන්නේ? එයාලා මේ උඩවල්ලා බෑ කියනවා මේ රාජ්‍යයක් කියන එක. රාජ්‍ය හොඳ එකයි නරක එකයි දෙකක් තියෙනවා. හැබැයි ප්‍රධාන මතය යාගේ ඉන්නේ නරක එක කියන්නේ. එයාලා කියනවා මේ පන්ති සහිත හැම එකකම මේ පන්ති තිබුණා සරි මේ වහල් වැඩවසම් ධනවාදී මේ රාජ්‍යම් තුනම පන්ති සහිත සමාජවල තියෙන රාජ්‍ය හරි හොඳ නැති එකක් පන්ති සහිත සමාජවල
හරි පන්ති සහිත සමාජවල රාජ්‍ය කියන්නේ පන්තියක ආයුධයක්. පන්ති සහිත සමාජවල පන්ති තියෙන ඒවා. රාජ්‍ය කියන්නේ පන්තියක රාජ්‍ය පන්තියක ආයුධයක්. හොඳයි. රාජ්‍යයක විදියකට හඳුන්වනවා. හැබැයි පන්ති රහිත එකේ මේ පන්තියක් නැති එකේ පන්ති රහිත සමාජවල පන්ති නැත්තම් බෙදීමක් නැත්තම් පන්ති රහිත එකේ මේක පොදු අරමුණු සඳහා වන සංවිධානයක්. රාජ්‍ය කියන එක හොඳයි නරකයි දෙකයි කියලා කියන්නේ. පන්ති සහිත සමාජ ගත්තොත් ඒව රාජ්‍ය කියන්නේ පුතේ පන්තික මොකද්ද? ආයුධයක්. හොඳ නැති එකක් මේක මේ. පන්තියක ආයුධයක්. මේලා තමයි ආයුධ කතාව කියන්නේ. මතක තියාගන්න. විභාගෙට අහනවා. ආයුධ සම්බන්ධව මෙයාලා කියන්නේ. රාජ්‍ය කියන්නේ පන්තික ආයුධයක්. කෙලින් මෙයාලගේ ප්‍රධාන මතය. හොඳ නැති එකක්. නැති කරන්න ඕන එකක්. හැබැයි එකපාර නැති කරන්න පුළුවන්ද? බෑ. හැබැයි පන්ති රහිත සමාජ වලට ගත්ත පන්තියක් නැති එකකට ගත්තොත් එහෙනම් පුතේ රාජ්‍ය කියන්නේ පොදු අරමුණු සඳහා වෙන සංවිධානයක්. මොනවාද පොදු අරමුණු? ජම් විදියකින් පන්ති ඇති වුණොත් ඒව නැති කරන්න. ඇති වෙන්න පුළුවන් මේ. එහෙම නැත්නම් නැති කරලා දාන්න. පෞද්ගලික දේපලක් ඇති වුණොත් නැති කරන්න ඕනේ. බලා ගන්න ඕනේ, කන්ට්‍රෝල් කරන්න ඕනේ, පාලනය කරන්න ඕනේ. එතන රාජ්‍ය තියෙනවා. එලා කියනවා මෙහෙම ගිහිල්ලා ලෝකයේ දින රටවල් ඔක්කොම කවදා හරි සමාජවාදී වෙනවා. මේ ලෝකෙම සමාජවාදී වෙනවා. ඒව නම් වෙන්නේ නැහැ. හරි. ලෝකේ රටවල් සමාජවාදී. ඒ රුසියාවෙත් සමාජවාදී විදිහට පසු කාලනවා. මිහයිල් කියන පාලකයාගේ කාලේ. මොකද මිහයිල්. හරි. එයාගේ කාලේ තුල. එයා ජනාධිපති බවට වෙලා සමාජවාදී එතනින් මිද වැටෙනවා. දැන්ට ඕනේ අපි ඉස්සරහට කතා කරමු. හරි. එතකොට මෙයා කියන ලෝකයේ කවදාද දවසක මේ රටවල් ඔක්කොම සමාජවාදී වුණාම ආන්ගේ සමාජ ක්‍රමය හඳුන්වනවලු මොන සමාජය කියලාද පුතේ? කොමියුනිස්ට් සමාජය කියලා. අවසානික. ඒක හඳුන්වන්නේ මොනවා කියලාද? කොමියුනිස්ට් සමාජය. ඒ සමාජය තුල පුතේ පන්ති නෑ, බෙදීම් නෑ. පෞද්ගලික දේපල කොහොමත් නෑ. සූරාකෑම් නැත්තටම නෑ. පන්ති වෛරය ඇත්තෙම නෑ. රාජ්‍ය උත්නලු නැත්තම් මොනවාද මේ තිබුණු කෙනා? එයා මියදී යනවා කියලා කියනවා. නැති වෙලා යනවා. ඔටෝ අතුරුදහන් වෙලා යනවා කියලා කවුද කියන්නේ? කාල් මාක්ස් කියනවා පුතේ. මාක්ස්වාදය කියන සංකල්පයේදී ඕම් එහෙනම් කතාව. මේ තමයි ඔය කියන යුග ටික. හරි. ඒ යුග ටික. එන්න මුලට. රයිට්. මම එනවා මුලට. බලන්න. පුතේ සමාජවාදී කියන ටොපික් එක ගැන කතා කරනකොට සමාජවාදී අදහස ගෙන ආපු ප්‍රධාන චින්තකයා කවුද? කාල් මාක්ස්. කාල් මාක්ස් ගෙන ආපු නිසා අපි ඒකට නමක් කියන මොන වාදයේද පුතේ? මාක්ස්වාදය. එහෙම කියනවා. එයාලව පොතේ නම නම් ප්‍රාර්ථනය. එයා මේ සමාජවාදී රාජ්‍යයක් නිර්මාණය වීම ගැන සඳහන් කරනවා. එයා කියන යුග 6ක් තියෙනවා. මොනවද යුග 6? ප්‍රාග් කොමියුනිස්ට්, වහල්, වැඩවසම්, ධනවාදී, සමාජවාදී හා කොමියුනිස්ට්වාදී. ප්‍රාග් කොමියුනිස්ට් සමාජය තුළ පුතේ පන්ති නෑ කියන පෞද්ගලික දේපල නෑ, සුරාකෑම් නෑ, පන්ති වෛරය නෑ, රාජ්‍ය නෑ. වහල් සමාජයේදී පන්ති තියෙනවා. මොනවාද පන්ති ටික? වහලා සහ ඇරලා. එහෙනම් මොනවාද? වහලා සහ වහල් මීයා. මීයා නෙවෙයි මොනවාද? වහලා සහ වහල් හිමියා.
පෞද්ගලික දේපල තියෙනවා. සූරාකෑම් තියෙනවා. පන්ති වෛරය තියෙනවා. රාජ්‍ය තියෙනවා. වැඩවසම් සමාජයේදී පන්ති තියෙනවා. මොනවද පන්ති දෙක? රදලයයි ප්‍රවේණිදාසයි. රදලය සහ ප්‍රවේණිදාස. පෞද්ගලික දේපල තියෙනවා. සූරාකෑම් තියෙනවා. පන්ති වෛරය තියෙනවා. රාජ්‍යයක් තියෙනවා. ඒ තුනේම පන්ති තියෙනවා. රාජ්‍යයක් තියෙනවා. හැබැයි රාජ්‍ය හොඳ එකක්ද? අපෝ නෑ. රාජ්‍ය නම් හොඳ නෑ. හරි. හැබැයි ඊට පස්සේ තියෙනවනේ මේ ධනවාදී සමාජයේ. ධනවාදී සමාජය ගත්තාම ධනවාදී සමාජෙත් එහෙම. මොකද පන්ති දෙක? ධනපතියයි නිර්ධනයයි. පෞද්ගලික දේම සූරාකෑම පන්ති වෛර රාජ්‍ය ඔක්කොම තියෙනවා. මේ තුනේම හරි පීඩාකාරී පාලනයක් තිබුණේ. ඒ නිසා මොකද උනේ? ධනවාදී සමාජයේදී ධනපතීන්ට දේව කවුද නැගී සිටියේ පුතේ? කම්කරුව නැගී සිටියා. කවුද නැගී සිටියේ? 1917 රුසියානු විප්ලවයෙන් වී.ආයි. ලෙනින්ගේ නායකත්වයෙන්. ඊට පස්සේ ආයෙත් 1949 සමාජවාදය තියෙනවා චීනයේ 1959 වුණා පිදෙල් කාස්ත්‍රෝ රාහුල් කාස්ත්‍රෝ චේ ගුවෙරාගේ නායකත්වය. තමයි චේ කියන කෙනා එන්නේ. කියුබාවත් උනන් සමාජවාදී වෙනවා. මාවෝ සේතෝ උනන් චීනයේ වැඩක් නැහැ විභාගෙට ලියන්න වෙන්නේ නැහැ. හරි ඔච්චර වැඩ දාන්නවා ටයිම් එකක් හම්බෙන්නේ නැහැ. කමක් නැහැ උනට දැනගන්න ඕනිය. මෙන්න මෙහෙම ගත්ත සමාජවාදයෙන් අනුව රාජ්‍ය කොටස් එක්කර බෙදෙන එක පන්ති සහිත සමාජවල රාජ්‍ය පන්තියක ආයුධය පන්ති රහිත සමාජවල රාජ්‍ය පොදු අරමුණ සඳහා වන සංවිධානය. මෙන්න මේ ටික ඇතුළේ පුතේ සමාජවාදී ඕන ප්‍රශ්නකට උත්තර දෙන්න පුළුවන්. අහන්න බලන්න තියෙන ඕනම ප්‍රශ්නයක් මේකේ මම ෆුල් වීඩියෝ එකක් දෙන්න. ඒ ෆුල් වීඩියෝ එක ඇතුලේ තව මේකේ කෙටි ක්‍රම ටිකකුත් ඕනනම් කියලා තිනවා. නිර්වචනයක් පාඩම් කරනවා. මොනවාද? දැන් මෙච්චරයි අයියා. නිර්වචනයක්. මෙහෙම නිර්වචනයක් පාඩම් කරනවා මොකක්ද? පන්ති සහිත සමාජවල සූරා කෑමට ලක්වන මිනිසුන් පන්ති වෛරයෙන් නැගී සිටින විට ඔවුන් මර්ධනයට දිගින් දිගට පීඩාවට පත් කිරීමට ඉහළ පන්තියට ආයුධයක් උපකරණයක් අවශ්‍ය විය. ඒ ආයුධ උපකරණය රාජ්‍යයි. යනු රාජ්‍ය යනු පන්තියක ආයුධයකි පන්ති පීඩන උපකරණයකි කියලා ඕනම් මේකෙන් කියන්න පුළුවන්. හරි. හැබැයි මේ chart එකෙන් දැන්ට නිර්වචනය හැර ඔයාලට ඕන ප්‍රශ්නකට උත්තර කියන්න පුළුවන්. දාන්න බලන්න තේරිච්ච අය hands up එකක් කියලා දීපු ටික ප්‍රශ්න වල උත්තර ලියන දීපු දේවල් කතා කරන්න. ඇත්තටම අපි පේපර් පන්තිය කතා කරන්න ඕනේ. එහෙනම් මෙයාට අද පාඩමක් කියලා දුන්නා. මේක තමයි අපේ කලාව පාඩම් ගන්න. මේ වගේ chart එකකින් ඔය ලොකු නෝට් එකක් කියන එක සහ ඔහොඩ එකක් ලියන්නත් පුළුවන්. ඒ වගේම MCQ ප්‍රශ්න වල එකක් අහන්නත් පුළුවන්. මට මතක විදිහට මේ පාර ප්‍රතිඵල අතර එකක් කියන්න ඕනේ. බදුල්ලේ ගත්තොත් එහෙම පොලිටිකල් වලින් මම දන්න තරමින් වැඩිම මුල්ම රෑන්ක් එක තියෙන දිස්ත්‍රික් 9. දිස්ත්‍රික් කීයද? 9. ඒතකොට දිස්ත්‍රික් 9 දරුවා අතරම මාස 6කින් A level කරලා ඒ කියන්නේ සාමාර්ථ 3ක් අරගෙන law faculty යනවා. law යනවා. මාස 6. මේ ගේම් එකට මාස 5ක් ඔයාලට වැඩිත් එක්ක. මාස 4ක් sorry. මොකද මාස 5න් සබ්ජෙක්ට් තුනම එකපාර අලුතෙන් අල්ලන්න. ඔය දන්නකෝ. මාස 6 එකපාර අලුතෙන්. ඔයා පොලිටිකල් මොනවත් දන්නේ නැති කෙනෙක් නෙමෙයිනේ. ඔයා චූටිත් කෙනෙක් නෙමෙයිනේ. ඔයා මොනවා කිව්වත් මේක ඉගෙන ගත්තනේ. හැබැයි මොනවත් දන්නේ නැති අයටත් මේ ගේම ගහන්න පුළුවන් මාස 4කින්. එහෙම ගැහුවා. ඊ අවුරුද්දේ හිටියා බයෝ කරලා ආපු දරුවෙක් නම මගේ මතක හරියට දීල්කි කියලා. මේ වෙනකොට කැලණි කැම්පස් එකේ ඉන්නවා. හරි. කැලණි කැම්පස් එකේ ඉන්නවා. දැන් එතකොට මේ වෙනකොට එයා කැලණි කැම්පස් එකේ ඇතුළේ ඉන්නවා. මේ ළඟදී කතා කරා.
තර්ස්ඩේ නිසා තමයි ගොඩ ගියේ. ඒතර බලන්න දෙපාරක් සබ්ජෙක්ට් එක කළා අවුල් වෙලා අතහැරිලා ආපු දරුවෙක්. මේ පාර කැම්පස් ගියා. එයාගේ මල්ලිවත් පන්තියට එක්කගෙන ආවා. බහුතරයක් මගේ පන්ති ඉන්නේ. ඔය විදිහට කැම්පස් ගියාට පස්සේ යාළුවගෙන අංගිලා මල්ලිලා එක්කන් ඉන්න දරුවෝ. හැබැයි ඒ දරුවෝ හරහා එන පිරිස වගේම දැන් නම් තව දරුවෝ පිරිසක් සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ දරුවෝ ඩිස්ට්‍රික්ට් 9 මත දරුවා ගත්තොත් එහෙම මාස 6යි. ඔය දැන් විෂයන් තුන අලුතෙන්. එතකොට ඔයාට මේ ගේම් එක ගහන්න බැරි නෑ. හැබැයි මේක වැඩේ කරන්න පටන් ගන්න ඕනේ. හරි තැනින් පටන් ගන්න ඕනේ. හොඳයි. හරි තැනින් පටන් ගන්න ඕනේ. හරි විදිහට පටන් ගන්න ඕනේ. මාස 4න් මේක හරි ඊසි ගන්න පුළුවන්. එතකොට ඔයට අමතරව ඔය කියන ඒ කොළ 20න් අපි කොළ 20යි උගන්වනවා කිව්වේ. ඔය කොළ 20න් මේ පාර විභාගෙට ලියපු ළමයි 66න් 50කට A සහ B සාමාර්ථ ලබා දීලා තිනවා 31ක් A 31ක් A බහුතරේ 31ක් A. එතකොට මේක ගත්තාම මේ අපේ ඉන්ඩෙක්ස් නම්බර් ටිකත් එක්ක එක දාලා දෙනවා. මම හිතනවා දුර අනාගතේ ලස්සන්ට ඔයාලත් ඒ ටික බලා ගන්න ඕන. පාසලේ නමත් එක්ක ඒතර ඔයාගේ පාසල හොයා ගන්න පුළුවන්. කවුද ඔයාලගේ ඉස්කෝලේ කැම්පස් එකේ පයියලා අක්ලා ගියා නම් එයාලා කොහෙද පන්ති කියලා දෙන්නේ චුට්ටක් බලන්න පුළුවන්. මොකද මේක හරි ලේසියට කරන වැඩක්. ඒ නිසා බලන්න පුළුවන්. ඒ අයියලා ලේසියෙන් ගොඩ ගියපුවා. එයාලගෙන් අහන්න පුළුවන්. ඒ නිසා ඒක නුදුර අනාගතයේ දෙන්න හිතුවා. හරි. එනකොට මම ප්‍රතිඵල නම් ඔයාලට පෙන්නලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම අයට පුළුවන් නම් මාස පොඩි කාලයක් තුළ නැත්නම් 4ක් තුළ ඒ සාමාර්ථ ගන්න. ආයෙම ගත්ත තව අය ඕන නම් තවයි ඉන්නවා. තව ගෑනු දරුවෙක් ඉන්නවා මට නම මතක නැහැ. මොකද අපි පසු කාලේ තමයි අතරම දරුවෝ ගොඩක් සම්බන්ධ වෙන්නේ පන්තිර මුලින්ම හිටි ළමයි 3යි තුන්දෙනාගෙන් දෙන්නෙක් කැම්පස් ගියා. ඉතින් ඒක ගත්තොත් එහෙම 16ක් හිටියා 16න් 14ක් කැම්පස් ගියා. ඊට පස්සේ ලිව්වා 40 ගාණක් මට සංඛ්‍යා හරියට මතක නැහැ. එතනින් 30 ගාණක් හරි 20 ගාණක් හරි ගියා. ඊට පස්සේ 162ක් දුක දෙලිව්වා. ඊට පස්සේ එකෙන් 150 ගාණක් දුක කැම්පස් ගියා. මට මතක නැහැ. දිස්ත්‍රික් 2 3 ඇතුළුව ලො ෆැකල්ටි 6ක් කර 9ක් එක්ක. ඊට පස්සේ දිස්ත්‍රික් 19 ගත්තා ලො ෆැකල්ටි ගියා. මේ පාර දිස්ත්‍රික් 9 අරගෙන නීති පීඨයට ගියා. මේ එන පාර දිස්ත්‍රික් 1 ඔයා වෙන්න නම් මේ මාස 4 ඔබට වැඩ කරන්න ඕනේ. ඒ වැඩ කරන්න නම් තමන්ගේ මොරාල් එක අප් කරගෙන හරියට වැඩ ටික බලාගෙන අවුරුදු තමයි. හැබැයි ඉතින් මේ අවුරුද්ද කණ එක පොඩ්ඩක් දුරස් කරගෙන මේ ගේම් එක ගහගත්තොත් එතන යාට දිගටම හොඳට අවුරුදු ගන්න පුළුවන්. දැන් මේ පාර විභාග ලියපු දරුවෝ ඉන්න පුළුවන්. ඒ සමහරවිට ඒ දරුවන්ට අවුරුද්දට එම නෑ ඔයාවම පාස් වෙච්ච අය ආවම කොහොමද ඉතින් කියනවනේ. දැන් ඔයාගේ වයසේ ඉන්නවා පුංචික දුව විභාග කළා. ඉතින් පුංචික දුව කැම්පස් තේරලා උඹට තේරෙන්නේ නැති වුණොත් හිතන්න ඕනිය අනාගතේට වෙන දේවල්. කොහොමද? දවස පුරාම මේක තමයි අහන්නේ. අර බලලා කොච්චර වියදම් කරත් මෙච්චරයි කියලා. ඒ නිසා දෙමව්පියෝ අහනවා නම් ඒකත් කියන්න ඕනේ. දරුවන්ට ඇත්තටම උගන්වනකොට ඒ පැත්තත් බලන්න ඕනේ. ළමයි මොකද කරන්නේ අතරම පන්ති යනවා කියලා වැඩ කරනවද පන්තියට යනවද ඒවත් බලන්න ඕනේ. දරුවන්ට පොඩ්ඩක් ඉතින් පීඩාවක් වගේ දැනෙන්න පුළුවන්. ඒවල තේරුම් ගන්න ඕනේ. ඔයාලගේ හොඳට තමයි ඒක කරන්න කියලා. ඒ මොනක් තමයි මේ කෙටි කාලයක් තුළ මාස 4න් ඇත්තටම මේ ගේම් එක ගන්න පුළුවන්. හැබැයි මම වගකීමෙන් කියනවා මෙහෙම. මම කියන වැඩ ටික කරන්න පුළුවන් නම් අනිවාර්යෙන්ම ඔයාගේ A level විභාගෙට මම ඒ සාමාර්ථයක් කරන් දෙනවා. හැබැයි ඒ සාමාර්ථය අනිවාර්යෙන්ම ලකුණු 88න් උඩ එකක්. ඒක ඔයාට පුළුවන් 95න් උඩටත් ගන්න. ඒක ඔයාගේ කැපකිරීම මත. කොහොමද මේ තහවුරු කරලා මම මේක පෙන්වන්නේ මගේ පන්ති කාමරය තුළ මම ඔයාට MCQ පේපර් මයි පුතේ ගිය අවුරුද්දේ අපි කතා කරලා දිනෝ නම් 120ක් MCQ paper 120ක්.
ඔයා කැමති නම් ඒ 120ටම අපි උත්තර කතා කරේ පුතේ කොළ 20කින්. එතන බලන්න එතකොට. කොළ 20කින් 120කට. ලිඛිත පේපර් අපි ලියවලා ඇති 30ක් විතර ලියවලා ඇති. ඔන්න අලුත් වැඩේ පටන් ගන්න ඔන්ලයින් එකෙත් මම ලියවන්න පටන් ගන්නවා. ඔයාලට එතකොට ලියලා එවන්න ඕනි මේ පාර ඔයාගේ පේපර් බලන්න. අතරම කලින් ලෝ ෆැකල්ටි ගිහිල්ලා ඉන්න දරුවෝ ටිකක්. එතකොට ඔයාලගේ පේපරේ ඒ දරුවෝ තමයි බලන්නේ. අවසන් පේපර් සෙට් එක මම බලලා දෙනවා. හරි. ඔයාලට ඒ උත්තර ටික ගානට ලකුණු ඒව ටික සියල්ලම හම්බ වෙනවා. පේපරේ ඔයාලට ලිව්වට පස්සේ ඔයාලට එනවා ඒකේ මාකින් එක්කුත් ඔයාලට හම්බ වෙනවා. මාකින් එකක් හම්බ වෙනවා. ඔයාලට තියෙන ඔයාගේ උත්තරේ ගයිඩ් කරගන්න. මාකින් එකේම උත්තරේ. අපි වෙන මාකින් ටිකක් හදලා තියෙනවා. ඒතකොට ඔයාලට බලන්න පුළුවන් හරියටම හරිද කියලා. ඒක ඔයාලා ලියලා වුණත් දෙන්න. ඔයාලා නැත්නම් ඉන්ටර්නෙට් එකෙන් මාකින් එක කරන් බලන්න ඒකෙම තියෙනවා. හැබැයි ඒ ඔක්කොමත් අපි ගන්නේ කොළ 20මයි. ඒ කොළ 20මයි. ඉතින් අන්නේ විදිහට පොලිටිකල් ඉගෙන ගන්න ඕන නම් එහෙම කැමති දරුවෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම අද ඔයාලට මම වෙනම ගෲප් එකක් හදලා තිනවා. අද ඔයාලා මේ නම්බරේට මේක මගේ නම්බර එක මැසේජ් එකක් දාන්න 071යි 716යි 1යි 716 කියන නම්බරේට. ඒ ගෲප් එක හරහා මම ඔයාලට පළවෙනි පාඩමට අවශ්‍ය ටිකයි මේකට අවශ්‍ය නෝට් එකකුත් තියෙනවා. මම මේක නෝට් එකක් දාන්න. ඒක බලන්න බලනකොට ඔයාලට මේක ලස්සන පුතේ chart එකත් එක්ක ඔය සියල්ලම බලා ගන්න පුළුවන්. right. ඔච්චරයි අපිට එහෙනම් මේකේ අදට කතා කරන්න තියෙන්නේ. chat එකේ එක chat එකක් තියෙනවා. හරි. අහන්න බලන්න තියෙන ඕන ප්‍රශ්නයක් පුතේ. ඉතින් ගේම් එක. මම ඉතින් ඇත්තටම සතියට එතකොට දවස් 3ක් පන්තිය තියෙනවා. ගොඩක් හොඳට තේරුණා සර් කියලා දාලා තිනවා Galaxy ෆෝන් එකේ තියෙන්නේ. එතකොට අපි හෙටත් පන්තියක් තියෙනවා. හෙට ඔයාලට කැමති පාඩමක් තියෙනවා නම් බැරි පාඩමක් තියෙනවා නම් යෝජනා කරන්න ඒක උගන්වනවා. ඕනි පාඩමක්. ඔයද පේපර් කතා කරන එක තමයි මගේ අරමුණ. ඊට කලින් අපි පන්ති ටික චුට්ටක් කරන්න ඇත්තටම දැනුවත් කරන්න. මොකද ඔන්ලයින් පන්ති පොඩි කාලේ කරන්න බැරි වුණා. ඒත් මං තියරි ටික කරගෙන ආවා. රිවිෂන් එකක් විදිහට ලොකුවට බහලා කරේ නැහැ. හිටපු ටික දෙනාට කරා. ඒ ටික දෙනාට උගන්වන්න බැරි රෙකෝඩින් ටික තියෙනවා. ඒ ටික දීලා එතනින් හරියට අපි මේ පන්තියම තමයි කන්ටිනියු කරගෙන යන්නේ. ඒතර අලුතෙන් එන ළමයටත් මුල් ටික අල්ලගන්න ක්‍රමයක් තියෙනවා. බය වෙන්න එපා මුල් ටික වල ලොකු ගොඩක් ගිහිල්ලා නැහැ. අපේ කෙටි ක්‍රමයක් කරා මේක යන්නේ. මේ කෙටි ක්‍රමය හරහා ඕනම එකක් අල්ලගන්න පුළුවන්. රයිට් වෙන මොකද ගැටලු නැහැ. පාඩම නම් සුපිරි. මම ආයෙත් ඉගෙන ගත්තා. ඒ කියන්නේ දන්නේ නැත්නම් වෙලා හරි. ලේක් එක ෂෙයා කරානේ. ඒ නිසා. හරි. හෙට දාලා තිනා 1978 පාර්ලිමේන්තු සමාජිකයන් තෝරා ගන්නා විදිහ ගැන කියලා දෙන්නේ කියලා. ඒ කියන්නේ ව්‍යවස්ථාදායකය පිළිබඳ එලකිරේ ඕනම් කතා කරමු. හෙට ඒ පාඩම ව්‍යවස්ථාදායකය 1978 ආණ්ඩු ක්‍රමයේ 78 ආණ්ඩු ක්‍රමයේ ගත්තොත් එහෙම ඕන නිකන් චුට්ටක් වර්ධන ගන්න මතක් කරොත් ඒක හදන්නේ ජේ.ආර්. ජයවර්ධන කියන ජනාධිපතිතුමා. ඒකේ පරිච්ඡේද ඕනනම් තියෙනවා 24ක් වගන්ති 172ක් තියෙනවා. ඉතින් මේකේ විශේෂ වගන්ති ටිකක් එහෙම දෙනවා. ඒ ටිකත් අපි කරන 1 2 3 6 7 8 9 10 11 32 62 2 එහෙම වගන්ති තියෙනවා. ඒවා ගත්තාම 32 තමයි ඕන ජනාධිපතිවරයාගේ නිල කාලය ගැන එහෙම සඳහන් කරනවා. 62 2 සඳහන් කරනවා පාර්ලිමේන්තුවේ නිල කාලය. අපේ වගන්තිත් එක්කම ලස්සනට හිට ඉගෙන ගන්න. ඒකලත් අත්තම ගත්තොත් තියෙන අපි හරි ලස්සන chart එකක්. chart එකක් කියලා කියන එක සුපිරිම chart එකක්. දැන් සෝල්බරි එහෙම ගත්තොත් සෝල්බරි එකේ අහන්න පුළුවන් ප්‍රශ්න සංඛ්‍යාව සාමාන්‍යයෙන් 16ක් විතර අහන්න පුළුවන් ප්‍රශ්න. හැබැයි අපි ප්‍රශ්න ගන්නන්නේ 3යි. ඒ 3 පුළුවන් නම් 16ටම ලියන්න පුළුවන්. ඒ ලියන උත්තරේ මාකින් එකේ උත්තරය. ඒක ලස්සන කලාවක්. හරියට ඉගෙන ගත්තොත් කෙටි කාලයකින් ගොඩ යන්න පුළුවන් කලාවක්. මේක එක කතා කරමු. මෙන්න chat එකක් තියෙනවා. හරි. තේරුණාද කියලා තව chat එකක් දාලා දිනවා. ඒකට තාම හදාගන්න විදිහක් නැහැ. ඒක අපි එතනින් එහාට chat එකේ ටිකක් බලන්න. එහෙනම් හැමෝටම
සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරලා මෙතනින් ඉවර කරනවා. අනිවාර්යෙන්ම ඔයාගේ අදහස මගේ නම්බරයට දාන්න. අපි හෙට පන්තියක් කරනවා. හෙට පන්තියක් තියෙනවා. ටයිම් එක චුට්ටක් දාන්න. එතකොට හෙට පන්තිය තුළ මේ ඉතිරි පාඩම කතා කරනවා. ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් අනිවාර්යෙන්ම දැනුවත් කරන්න පන්තිය පිළිබඳව සම්බන්ධ කරවන්න. එහෙනම් හැමෝටම හෙට ප්‍රී ලින්ක් එක දැම්මහම අනිවාර්යෙන් යාළුවා පොඩක් දැනුවත් කරන්න. හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. පරිස්සමෙන් ඉන්න ඕනේ. ආයුබෝවන් වාසනාවක්.